ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ දේශීය ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනී මහත්මිය හෙවත් මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී පෙරේරා මහත්මිය සිය 83 වන උපන්දිනට දින 3ක් තිබියදී 2026 අගෝස්තු 20 වන දින නාවල පිහිටි ඇගේ නිවසේදී අපහොප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දන්වන්නට සිදුව තිබේ. දශක 7කට ආසන්න කාලයක් පුරා මෙරට සංස්කෘතික ප්‍රවාහයේ නොමකෙන සලකුණක් ලැබූ ඇය මේ යන විට 82 වන වියෙහි පසු වූවා. 1943 වසරේ අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙව්වන්දුව ප්‍රදේශයේ ගැමි පවුලක සිව්වන දරුවා ලෙස ඇය උපත ලැබූ අතර ඇයට සහෝදරියන් 4 දෙනෙක් සහ සහෝදරයන් 4 දෙනෙක් සිටියා. වින්සන් පෙරේරා මහතා ඇගේ පියා වූ අතර මව ලියනගේ එමලි පෙරේරා මහත්මියයි. පසුව කොළඹ කොටහේන වෙත පදිංචිය වෙනස් කළ ඇගේ පවුල ඇයව කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් කළ අතර එහිදී ටී.එන්. මාගට් පෙරේරා ගුරු මාතාවගේ මූලික සංගීත අධ්‍යාපනය ලබා ගැනීමට ඇයට අවස්ථාව හිමි විය. බී. වික්ටර් පෙරේරා මහතා යටතේ වැඩිදුර සංගීතය හැදෑරූ ඇය හේවුඩ් සෞන්දර්ය ආයතනයේ වසරක කාලයක් අධ්‍යයන කටයුතු කර 1963 වර්ෂයේදී ඉන්දියාවේ ලක්නව් නුවර බාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයට සම්බන්ධ වූවා. පසුව 1984 වර්ෂයේදී ප්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව විශාරද උපාධිය ලබාගත් ඇයට 2017 වර්ෂයේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මගින් දර්ශනචූරී ගෞරව ආචාර්ය උපාධිය පිරිනමන ලද අතර එය ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාලයකින් කාන්තා කලාකාරිනියකට හිමි වූ ප්‍රථම මෙවැනි ඇගීමයි. ඇගේ වෘත්තීය ගායන ජීවිතය ආරම්භ වූයේ 1956 වර්ෂයේදී බොරැල්ල තරුණ බෞද්ධ සංගමය සංවිධානය කළ පද්‍ය ගායනා තරඟෙන් රන් පදක්කමක් දිනා ගැනීමත් සමග වන අතර ඒ හරහා පණ්ඩිත W.D. අමරදේවයන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා මණ්ඩපයේ වැඩසටහනට සම්බන්ධ වී ඇය බුදුසාදු ගීතේ ගායනා කළාය. අනතුරුව 1961-1963 කාල සීමාවෙදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වන රන්මුතු දුව සඳහා අමරදේවයන්ගේ සංගීතයට සහ චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පද රචනයට නාරද දිසාසේකර සමග ගලන ගඟක ජීවිතේ ද්විත්ව ගීතේ ගායනා කරමින් ඇය සිනමා පසුබිම් ගායනයට පිවිසියාය. එම ගීතය වෙනුවෙන් ප්‍රථම සරසවි සම්මාන උළෙලේදී හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ඇය සමත් වූ අතර පසුව සිංහල සිනමාවේ වැඩිම සම්මාන ලැබූ ගායිකාවන් අතරටද එක් වූවාය. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නවමම් පෙත් විවර කරමින් ඇය 1970-1979 කාලයේදී ඒක පුද්ගල ගී ප්‍රසංග 530කට අධික ප්‍රමාණයක් පවත්වන ලදී. පසුව 1981-1984 අතරතුර සත්‍යයේ ගීතය ප්‍රසංග 500ක් පවන පැවැත් වූ අතර 1987-88 කාලයේදී මාස 18ක් තුල පැවැත් වූ පවන ප්‍රසංග මාලාව දර්ශන 205කින් සමන්විත විය. සුනිල් ආරියරත්නයන්ගේ පද රචනයෙන් පෝෂණය වූ පවන සංග්‍රහය සමාජ අසාධාරණය, පීඩනය සහ සාමාන්‍ය ජනතාවගේ අරගලයන් ඍජුවම ප්‍රකාශ කළ දේශපාලනික තේමාවන්ගෙන් යුක්ත වූ හේයින් ජාතික ගුවන්විදුලිය සහ රූපවාහිනිය ඔස්සේ තහනම් කෙරුණු අතර එහි කැසට් පට ළඟ තබා ගැනීම පවා අවදානම් සහගත විය. දීර්ඝ විවේකයකට පසු 2010 වර්ෂයේදී සිරස FM සමග එක් වී ශ්වේත රාත්‍රිය ප්‍රසංගය පැවැත් වූ ඇය 1971 වර්ෂයේදී අමරදේවයන් සමග ශ්‍රවණ ආරාධනා ප්‍රසංගයටද දායක වූ අතර 1984 වර්ෂයේදී නන්දා මාලිනී ආශ්‍රමය නමින් සංගීත ආයතනයක් පිහිට වූවාය. ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය, ජනගී, පොප්, සෝල් සහ R&B සංගීත අංගමුසු කරමින් ආදරය, දෛනික ජීවිතය, දේශප්‍රේමය, කාන්තා අත්දැකීම්, බෞද්ධ භක්තිය සහ සමාජ විවේචන අන්තර්ගත ගීත රැසක් ඇය ගායනා කළාය. ගලන ගඟක ජීවිතේ, සන්නාලියනේ, රන්දහඩිය බින්දු බින්දු, මේ සිංහල අපගේ රටයි, සකුරා මල් පිපිලා, අම්මා වරුනේ, පිපුණු මලේරුව, සුදුහාමිනේ සහ පවන සත්‍යයේ ගීතය ඒ යුගවල ගීත අතර
ප්‍රමුඛ වේ. ඇගේ කලා ජීවිතය තුළ සරසවි සම්මාන 11ක් 12ක් 1964 වර්ෂයේදී රන්මුතු දුව 1966 වර්ෂයේදී සාරවිට සහ 2022 ද නිවුස්පේපර් දක්වා ජනාධිපති සිනමා සම්මාන 8-10ක් 1995-98 කාලේ ජනප්‍රියම ගායිකාව සම්මානය ස්වර්ණ සංක සම්මානය සිග්නිස් සම්මානය ස්ලීම් නිල්සන් සම්මානය මෙන්ම 2024 දෙරණ සිනමා සම්මාන උළෙලේදී ජීවිතේ එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. ඇයගේ නමින් නන්දාමාලිනී එස්කොසෙන්ඩා නැමැති සංකර ඕකිඩ් මල නම් කර ඇති අතර 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නවවන මැදිරිය ආචාර්ය නන්දාමාලිනී මැදිරිය ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නම් කෙරෙනු ලැබිණි. සුනිත් ගෝකුල මහතා සමග විවාහ වූ ඇයට වරුණි සරෝජා සහ අමා සාරදා නමින් දියණියන් දෙදෙනෙකු සිටින අතර ඇය විසින් පෙරදා මහරෑ පහන් කන්ද සත්‍යයේ ගීතය පවන සින්දු හෝඩිය මල්මද බිසව් කිරිමදුවැල් නිලම්බරේ සාරි පොඩිත්තක් සාතුනාද මලට රේණු කුංකුම පොට්ටු සහ අන්ධහාරය ඇතුළු කැසට් පට 25ක් සහ CD තැටි රාශියක් නිකුත් කර ඇත. ශාස්ත්‍රීය ප්‍රගුණත්වය හැඟීම්බර සත්‍යවාදී බව සහ සමාජීය වගකීම එක්තැන් කළ ඇගේ හඬ මෙරට සංගීතයේ අනන්‍ය අරුමයක් ලෙස සදා අමරණීයව පවතිනු නිසකය. දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයට අනූපමේය මෙහෙවරක් ඉටු කළ ඒ අසහාය හඬ පෞරුෂය සදහටම නිහඬවීම සමස්ත දයටම පිරිමැසිය නොහැකි පාඩුවකි. අප අතරින් සදහටම සමුගත් ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනී මහත්මියට නිවන් සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.